අපේ අවුරුදුත් ළඟ එන නිසා මාත් එක්ක පොඩ්ඩක් අවුරුදු සෙලිබ්‍රේට් කරන්න රෙඩි වෙමුද? හේ ආයුබෝවන් and welcome. අවුරුදු වලට රෙඩි වෙනවා කියන්නේ ඉතින් ගොඩක් කැවිලි හදන දේවල් තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කැවිලි හදන්න කලින් මට ගන්න බඩු වගේක් තියෙනවා. අපි පොඩ්ඩක් ශ්‍රී ලංකන් ග්‍රෝසරි ස්ටෝර් එකට ගිහිල්ලා ඒ ටික ඉස්සෙල්ලා අරන් එමු. හරි ඉතින් මේ ග්‍රෝසරි ස්ටෝර් එක සාමාන්‍යයෙන් අපි ඉන්න තැන ඉඳන් ටිකක් දුර. ඉතින් මට මං වර්ක් කරන තැන ඉඳන් සාමාන්‍යයෙන් ටිකක් ළඟයි. ඉතින් මං ඩිසයිඩ් කරා වැඩ ඉවර වෙලා ඒ ටික අරගෙන ගෙදර එන්න අනිත් ටික ප්‍රිපෙයාර් කරන්න ගන්න. මං TikTok එකේ ඔක්කොම ගත්ත බඩු ටික කරලා වෙනම වීඩියෝ එකක් කරා. මාව TikTok එකේ ෆලෝ කරලා ඒකත් බලන්න අමතක කරන්න එපා. මීට කලින් ටොරොන්ටෝ වල තියෙන ශ්‍රී ලංකන් ග්‍රෝසරි ස්ටෝර්ස් ගැන වීඩියෝස් කරලා තියෙනවා. ඒවත් බලන්න. මේක නම් හැබැයි අලුත් එකක් මම මීට කලින් ගිහිල්ලා තිබ්බ නැති. හරි බඩු ටික අරන් ඇවිල්ලා අපි දැන් බලමු මොනවද ඉස්සලාම හදන්නේ කියලා. අද දවස් තමයි හරිම දවස කොකිස් ටික හදන්න පටන් ගන්න. මං දැන් අවුරුදු දෙකකින් කොකිස් හදලා නැහැ. මම මෙහෙට ආපු ෆස්ට් ඉයර් එකේ තමයි හැදුවේ. ඉතින් යමුද මාත් එක්ක කොකිස් ටිකක් හදමුද? මේ හදන්න පටන් ගත්තට පස්සේ මට මතක් වුණේ කොකිස් අච්චුව කොහෙද දන්නේ නැහැ. ඉස්සලා ඒක හොයලිමු. මම ඇත්තටම ටික දවසක් ඉඳන් ප්ලෑන් කරලා හිටියේ. හරි මම මේ දවස්වල හදන්න පටන් ගන්නවා කියලා. හැබැයි ඉතින් හදන්න පටන් ගන්න ඔක්කොම බඩු ටිකත් ලෑස්ති කරාට පස්සේ තමයි මතක් වුණේ මගේ ඔළුවේ තිබ්බ දන නෙමෙයි කොකිස් අච්චුව තිබ්බේ. ඉතින් මුළු ගෙදරම දෙතුන් පාරක්ම හෙව්වා තිබ්බේ නෑ. ඊට පස්සේ අන්තිමට ලොකර් එකට යන්න උනා. ඒකේ බලන්න. ඒකේ තමයි අන්තිමට තිබ්බේ. මේක ඇවිල්ලා non stick අච්චුවක් මම මෙහෙදි තමයි මේක ගත්තේ. දැන් 2 years ago මම කිව්වේ ඉස්සෙල්ලාම මම කොකිස් හදපු අවුරුද්ද කියලා. මෙහෙට ආපුම අවුරුද්දේ තමයි ඒක ගත්තේ. මේක non stick එකක්. ඉතින් ඒ හින්දා හරි ඉක්මනට ලේසියෙන් කොකිස් එක ගැලවෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් ඉස්සරහට. හරි ඉතින් මෙන්න මේ ටික තමයි ඕනේ කොකිස් ටික හදාගන්න. ඔයගොල්ලෝ මගේ රෙසිපි එක ඕන නම් මම ඒක ටක් ගාලා මෙතන කියන්නම්. හැබැයි මම හිතුවා දෙවිදිහකට හදන්න. එකක් කරපිංච දාලා තව එකක් කරපිංච දාන්න නැතුව. මොකද මගේ මෙහි ඉන්න යාළුවන්ට දෙන්නත් මට ඕනේ වුණා ටිකක් හදන්න. ඒගොල්ලන්ට අර අපේ ෆ්ලේවර්ස් අපිට හොඳ වුණාට සමහර කට්ටියට ඒ ෆ්ලේවර් එක පුරුදු නැති කට්ටියට කැමති නැහැ. ඉතින් මං හිතුවා normal curry leaves නැතුව ටිකක් හදන්නම් කියලා බැච් එකක්. ඇත්තටම මං ගොඩක් හදන්න ප්ලෑන් කරලා හිටියේ නැහැ. උනට අන්තිමට බැචස් දෙකක්ම හැදුවා හදන්න උනා. හරි ඉතින් මෙතන මං ingredients list එක දාන්නම්. ඔයගොල්ලන්ට ඒ measurements වලට අරගෙන හදන්න පටන් ගන්න. කියන්න ඕනේ දෙයක් තමයි ගොඩාක් තික්වට ගන්න එපා. එතකොට මේක නිවුනහම පොඩ්ඩක් හයිය වෙනවා. ඉතින් මම නම් කරන්නේ මෙන්න මේ වගේ consistency එකක් එනකල් හොඳට ඒක mix කරනවා. ඊට පස්සේ මම මේක පැය දෙකක් විතර රෙස්ට් වෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි හදන්න පටන් ගන්න. බේසිකලි ඉතින් හරිම පරිස්සමෙන් හදන්න ගන්න. තෙල් රස්නේ ඒ වගේම ගාන්ට හැදිලාද කියලා බලන්න මං ඉස්සෙල්ලම පොඩ්ඩක් දාලා ටෙස්ට් කරලා බලලා එහෙම තමයි හදන්න පටන් ගන්නෙ. ඉතින් yes be very careful මේක හදද්දී. මම ඇත්තටම හරිම කැමති අර සද්දෙට අර කොකිස් අච්චුව බැටර් එකේ ඩිප් කරාම එන සද්දේ. මේ විදිහට අර මේ ෆ්‍රයි වෙද්දී එන සද්දේ මං හරිම කැමතියි. බට් ඉතින් යා මේ වගේ ඉතින් මං බැචස් දෙකක්ම හැදුවා. ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. ලොකු කියන්නේ ඉතින් අර හිටගෙන ඉන්න ඕනේ මේ පැය ගානම කොකිස් ටික හැදෙනකල්. ප්‍රොසෙස් එක පොඩ්ඩක් ටයරින් වුණාට කොකිස් නැතුව අවුරුදු සෙලිබ්‍රේට් කරන්න බැහැනේ. A quick little taste test. හරි ඉතින් පැය ගානක් කොහොම හිටගෙන බ්‍රේක් සුත් ටිකක් අරන් මං කොහොම හරි මං හිතන්නේ කොහොම හරි පැය 4ක් විතර මං කොකිස් හැදුවා. ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. මං රෙසිපීස් වලට එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් මං උත්තර දෙන්නම්. අපි
අපි ඊළඟට හදන්නේ මිල්ක් ටොෆීස්. ඉතින් අපි ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික රෙඩි කරගෙන ඉන්න ඕනේ. මේක ඇත්තටම හරිම ලේසි රෙසිපි එකක්. ඉන්ග්‍රීඩියන්ට්ස් වයිස් අමාරු දෙයකට තියෙන එක දිගට හැඳි ගන්න ඕනේ. anyway කන්ඩෙන්ස් මිල්ක් එකයි sugar වතුර ටික ඔක්කොම එකට mix කරලා pan එකකට දාලා ඒක අපි ලිපේ තියන්න ඕනේ. මේක නවත්තන්න නැතුව එක දිගටම හැඳි ගන්න ඕනේ. අනිත් එක ඔයගොල්ලෝ මේක පටන් ගන්න කලින් අනිවාර්යෙන් බේකින් ට්‍රේ එකකුයි ස්පැචුලා එකකුයි බටර් හරි ඔයිල් හරි ගාලා ප්‍රිපෙයාර් කරලා තියාගන්න. මොකද අපි පටන් ගත්තට පස්සේ එක දිගට හැඳි ගන්න ඕනේ නවත්තන්න නැතුව. අනිත් එක තමයි පොඩ්ඩක් ලොකු පෑන් එකක් ගන්න. මොකද මේක බොයිල් වෙද්දී පොඩ්ඩක් උතුරන්න බලනවා නැත්තම්. මේ ඉන්ඩක්ෂන් කුකර්ස් වල හදද්දී පොඩ්ඩක් වෙලා යනවා anyway because heat වෙන්න පොඩ්ඩක් වෙලා යන නිසා බොයිල් උනත් නවත්තන්න නැතුව එක දිගට හැඳි ගන්න ඕනේ. මං සාමාන්‍යයෙන් ඉන්ඩක්ෂන් කුකර් එක යූස් කරන නිසා අපි සාමාන්‍යයෙන් ගෙදර ඔය ගෑස් ලිප් එක හදනවට වඩා ටිකක් වෙලා යනවා. ඒ වුණාට ඉතින් හැඳිලා ඉන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් මෙන්න මේ වගේ පාට වෙනස් වේගෙන එද්දී, ඒ කියන්නේ තද පාටක් වේගෙන එද්දී මං කැමති කාඩමම් ඇඩ් කරන්න. කාඩමම් පොඩ්ඩක්, බටර් ටික, වැනිලා ටිකක්, ඒ වගේම ඔය නට්ස් මොනවා හරි දානවා නම් chopped nuts එහෙම අපි පාට වෙනස් වුණාට පස්සේ තමයි දාන්න ඕනේ. ඒ වගේම මං ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එකක් ඇඩ් කරනවා. කොකෝ පවුඩර් පොඩ්ඩක් දානවා, පොඩ්ඩක් ෆ්ලේවර් එකක් ඇඩ් වෙන්න. මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකක් එනවා කියන්නේ හැදිලා ඉවරයි. ඉතින් අපිට දැන් ඒක අයින් කරන්න පුළුවන් හීට් එකෙන්. ඊට පස්සේ අපි මේක ට්‍රේ එකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒ වෙලාවෙම අපි ට්‍රේ එකේ මේක ලස්සනට ෆ්ලැට් අවුට් කරලා ප්‍රිපෙයාර් කරලා තියන්න ඕනේ. ඒ වගේම කපන තැන් ටික මාක් කරලා තියන්න ඕනේ. මොකද නිවුණාට පස්සේ මේක කපන්න බෑ. ඉතින් මම නම් ඇත්තටම එක එක සයිසස් වලට කපන්නේ. එහෙම වෙන්න එපා. පිළිවෙලට ලස්සනට එක සයිස් එකකට කපන්න. ඒ වගේ මම කැමති පොඩ්ඩක් මගේ මිල්ක් ටොෆි එක මෙසි ලුක් එකක් තියෙනවා. ඉතින් ඒකයි මේ වගේ මම උඩින් පොඩ්ඩක් අර නිකන් දැටි දැටි වගේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මිල්ක් ටොෆි එක හදන්නේ. මම දැන් මේක හදන මේ 4 වෙනි පාර රෙසිපි එක ඒ විදිහටම තියෙනවා. රහත් ඒ වගේම තියෙනවා. මිල්කි පජි ටෙක්ස්චර් එකක් තියෙන හයිය නැති මිල්ක් ටොෆි එක. ඔයත් පොඩි try එකක් දීලා බලන්න. හැදුවොත් මටත් කියන්න. ඇත්තටම කිව්වොත් මේ රෙසිපි එක ඉස්ලාම් පාර මට වැරදුනා. ඊට පස්සේ මම දෙවෙනි පාර හැදුවම තමයි හරි ගියේ. මට ගිය පාර හදද්දිත් මේකම වුණා. අපි ගන්නේ ෆ්‍රෝසන් පෝල් නිසා ඒක පොඩ්ඩක් ඩිහයිඩ්‍රේට් කරලා ගන්න ඕනේ. නැත්තම් මොයිස්චර් එක යන්නේ නැහැ පොල් වලින් උයි ටොෆි එකෙන් උයි. anyway මම දැන් මේ හදන්නේ පොල් ටොෆි එකක්. ඉතින් ඒකට සීනි වතුර දාලා මික්ස් කරලා ඒ මික්ස් එක බොයිල් වෙද්දී ඒකට මම දානවා වැනිලා ඒ වගේම යූස් කරන කලරින් එක ඒ ටික ඔක්කොම දාලා හොඳට පොඩ්ඩක් මික්ස් කරලා ඊට පස්සේ අපි දානවා අපේ පොල් එක. මං දෙවනි පාරක් හදද්දි මං ඩෙසිකේටඩ් කොකනට් ගත්තේ. මොකද ඒක කොහොමද ඩිහයිඩ්‍රේටඩ් නිසා. ෆස්ට් ටයිම් යූස් කරද්දි මං නෝමල් ෆ්‍රෝසන් කොකනට් එක ගත්තේ. ඒකත් යූස් කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ හොඳට ඒක ඩිහයිඩ්‍රේට් කරලා ගන්න ඕනේ. anyway ඉතින් ඒක හොඳට කලවම් කරන්න ඕනේ. කරලා වතුර ටික හිඳෙනකල්ම මේක මික්ස් කරන්න ඕනේ. ඒකලා වතුර ටික ඔක්කොම ඉවැපරේට් වුණාට පස්සේ ඒ කියන්නේ හැදිලා ඉවරයි වගේ කියන්නේ තෙත ගතිය අඩු වුණාට පස්සේ බටර් දාලා අපි කලින් ප්‍රිපෙයාර් කරගත්ත ට්‍රේ එකට මම ඒක මෙන්ෂන් කරේ නැහැ. හැබැයි මේක හදන්න පටන් ගන්න ඉස්සෙල්ලා ට්‍රේ එකක් ලෑස්ති කරලා තියාගන්න ස්පැචුලා එකක් එක්ක බටර් හරි ඔයිල් හරි ගාලා. ඉතින් ඒ ට්‍රේ එකට මේ මික්ස් එක ඒ වෙලාවෙම දාලා ෆ්ලැටන් අවුට් කරලා අර අපි මිල්ක් ටොෆි එක හැදුවා වගේම ඒ වෙලාවෙම කපන්න ඕනේ. මොකද මේක නම් නිවුණාට පස්සේ කපන්න බෑ. හරි ඉතින් ඔය ටික ඔක්කොම කරලා අපි දෙන්න ඩිසයිඩ් කරා ගෙදරත් පොඩ්ඩක් ඩීප් ක්ලීන් එකක් දාමු කියලා අවුරුද්දට කලින්. ඉතින් ඔක්කොම කබර්ඩ්ස් අස් කරලා ඒව ඔක්කොමත් කරා ඒ දවස් ටික ඇතුළත. හරි ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මං හැදුවේ. තව දේවල් ටිකක් තියෙනවා මම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කරපු. මං ප්ලෑන් කරගෙන ඉන්නවා මගේ ඊළඟ වීඩියෝ එකකින් ඒක ෂෙයා කරගන්න. අපි ඇත්තටම අවුරුදු දවසේ කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා පොඩි හින්ට් එකක් දෙනවා නම් අපේ යාළුවෝ ටිකක් එක්ක අපි පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මම ඒක වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් ඒකත් කරන්න. එතකොට මගේ අනිත් වීඩියෝ එකත් ඔයගලන්ට බලන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකල් stay safe and take care.